සුබ දවසක් ඔයාලට. බිත්තර රෝල්ස් කන්න ගොඩාක් දෙනෙක් කැමති නිසා ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩාක්ම ලේසි ක්‍රමයකට බිත්තර රෝල්ස් ටිකක් හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් පිටියානානේ ඉන්නත් අවශ්‍ය නැති නිසා ඔයාලට මේ ක්‍රමය ගොඩාක් ලේසි වේවි. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපි කරි එක හදාගෙන ඉමු. භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. ඊට පස්සේ අබෑට තෙහෙඳි කාලක් වගේ එකතු කරගන්න. ඒ වගේම තලාගත්ත එනසල් ගෙඩි එකක් පොඩි කුරුඳු පුතු කෑල්ලක්. රම්පේ කරපිංචා ටිකකුත් එකතු කරගන්න. තලාගත්ත සුදු ලුණු බික් එකක් වගේ. පොඩියට කපාගත්ත අවුමිරිස් කරල් දෙකක්. ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු ටිකක්. ඉතින් මේ දේවල් ටික හොඳට සුවඳ එනකන් ටෙම්පරාදු වෙන්න තියන්න. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි එකමාරක් වගේ එකතු කරගන්න. බෙදපු 3-5 කුඩු තියෙනවා නම් තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි කාලක් වගේ, ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්න. ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. ආපහු මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕන ඔයා මිරිස් කුඩු එකතු කරගන්න අකමැති නම් කෑලි මිරිස් එකතු කරගත්තත් කමක් නැහැ. ඊගාවට තම්බලා පොඩි කරගත්ත අල ටිකක් ඕන වෙනවා. ඉතින් මෙතන මම ටිකක් ලොකු අල දෙකක් තමයි අරගෙන තියෙන්නේ. ආපහු හොඳට කලවම් කරගන්න. අන්තිමටම ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් එකතු කරගන්න. ඒ වගේම පොඩියට කපාගත්ත ලීක්ස් කොළ ටිකක්, ලුණු කොළ ටිකක් එකතු කරගත්තත් කමක් නැහැ. ඉතින් මේ කරි එක හදද්දී ඔයාට පුළුවන් ඔයා කැමති නම් තම්බලා පොඩි කරගත්ත මාළු ටිකක් එකතු කරගන්න. එහෙම නැත්නම් සැමන් ටිකක් උනත් කමක් නැහැ. ඉතින් මේ දේවල් ඔයාගේ කැමැත්ත අනුව ඔයා එකතු කරගන්න. දැන් අපි පිටි මිශ්‍රණය හදාගෙන ඉමු. ඔයාගේ බ්ලෙන්ඩ් කප් එක අරගෙන පුරවපු පාන් පිටි කෝප් එකක් එකතු කරගන්න. ඒ කෝප්පෙන්ම පුරවපු වතුර කෝප් එකකුත් එකතු කරගෙන ඊට අමතරව තව වතුර මේස හැඳි 4-5ක් වැඩිපුර එකතු කරගන්න. සීනි තේ හැඳි එකක් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳි භාගයක් වගේ. පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පිටිවල කැට ගතිය නැතිව යනකම් පිටි මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පිටි මිශ්‍රණයේ උකු ගතියට වඩා ගොඩක් දියාරු ගතියක් තමයි තියෙන්නේ. ටිකක් දියාරු ගතිය වැඩියෙන් හදා ගන්න ඕන නිසා තමයි මම ඔයාලට කිව්වේ වතුර මේස හැඳි 4-5ක් වැඩිපුර එකතු කරගන්න කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ රොටි ටික හදාගන්න. ඉතින් ඔයාගේ පෑන් එක ලිපේ තියලා පොල් තෙල් ටිකක් හොඳට ගා ගන්න. ඊට පස්සේ ඔයා හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදිහට පෑන් එකට එකතු කරලා රොටි එකක් හැඩයට ලස්සනට රවුමට හදාගන්න. ඉතින් මෙතනදී ඔයාලා ගොඩක්ම වැදගත් දෙයක් මතක තියාගන්න ඕන මේ රොටි එක අපි පිච්චෙන්න තියන්නේ නැහැ. ඒ කියන්නේ රොටි එකේ එහා මෙහා පේන තරමට තැම්බීගෙන ඉඳි වගේ අපි මේ රොටි එක පෑන් එකෙන් අයින් කරගන්න ඕන. ඉතින් හොඳට මතක තියාගන්න දුඹුරු පාට වගේ වෙනකන් රොටි එක පිච්චෙන්න තියන්නේ නැහැ. මොකද රොටි එක එහෙම පිච්චුනොත් එහෙම ඔයාට ලස්සනට ත්‍රිකෝණ හැඩයට බිත්තර රෝල් එක නමා ගන්න බැරිව යනවා. ඒක නිසා රොටි එක තැම්බීගෙන ඉඳි වගේ අනිවාර්යයෙන්ම ලිපෙන් අයින් කරගන්න. ඉතින් මම අරගත්ත පිටිකෝප් එකකින් මෙතන මම රොටි 6ක් හදාගෙන තියෙනවා. රොටි 6ක් හදාගත්ත කියන්නේ බිත්තර රෝල්ස් 12ක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ වට කරන්න තියෙන්නේ රොටි ටික ඔක්කොම එක උඩ එක හරියටම තියාගෙන හරි මැදින් රොටි ටික මේ වගේ දෙකට කපා ගන්න. ඊට පස්සේ ඔයාලා පාන් පිටි ටිකක් දී කරගන්න ඕන. ඉතින් පාන් පිටි මේස හැඳි දෙකක් වගේ අරගෙන වතුර මේස හැඳි 4ක් වගේ දාලා පාන් පිටි ටික හොඳට දී කරගන්න. ඊගාවට ඔයාට තඹගත්ත බිත්තර ටිකක් ඕන වෙනවා. ඉතින් මෙතන මම බිත්තර 3ක් අරගත්තා. ඉතින් එක බිත්තර එකක් මම 4ට කපාගෙන තියෙන්නේ. දැන් අපි බිත්තර රෝල්ස් ටික නමාගෙන ඉමු. ඔයාලා රොටි ටික දෙකට කපා ගත්තී මෙන්න මේ වගේ හරි කෙලින්ම කපා ගන්න. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණ හැඩයට රොටි එක නමා ගන්න. ඔයා දී කරගත්ත පාන් පිටි ටිකක් අරගෙන වටේම හොඳට ගා ගන්න. ඊට පස්සේ එක උඩ එක නමාගෙන මෙන්න මේ වගේ ලස්සනට ත්‍රිකෝණ හැඩය හදා ගන්න. ඉතින් මෙන්න මේ විදිහේ පුංචි ත්‍රිකෝණ හැඩයක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා කපාගත්ත බිත්තර භාගයක් මෙන්න මේ විදිහට ඇතුලෙන් තියාගන්න.
ඔයා හදාගත්ත කරියකින් තේ හැඳි 2ක් වගේ ඇතුළට හොඳට පුරව ගන්න. ඉතින් මෙතනදී ඔයාලා මතක තියාගන්න කරි එක පුරවගatti ගොඩක් පුරව ගන්න එපා. මොකද අපි මේ හදාගන්න රෝල් එක ටිකක් පොඩි එකක්. ඒක නිසා ගොඩක් පුරවගත්තොත් එහෙම ඔයාලට ලස්සනට ත්‍රිකෝණ හැඩය හදාගන්න බැරුව යනවා. ඊට පස්සේ ආපහු සැරයක් දිය කරගත්ත පාන් පිටි ටිකක් මේ වගේ හොඳට වටේම ගාගෙන ගැලවෙන්නේ නැති වෙන්න බිත්තර රෝල් එක හොඳට වහගන්න. අතින් මෙන්න මේ වගේ හොඳට තද කරගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සන ත්‍රිකෝණ හැඩයක් එනවා. ඉතින් මේ විලවලට පුංචි දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා රොටි එක හදාගද්දි ගොඩක් ඝනකමට හදාගන්න එපා. මොකද රොටි එක ගොඩක් ඝනකම වුණොත් එහෙම ඔයාට මෙන්න මේ වගේ ලස්සනට ත්‍රිකෝණ හැඩේ නමන්න බැරුව යනවා ඉක්මනින්ම කැඩෙන නිසා. ඉතින් පුළුවන් තරම් හොඳ සිනිඳුවට රොටි එක හදාගන්න. බිත්තර රෝල්ස් ටික ඔක්කොම මේ විදිහට නමා ගත්තට පස්සේ දැන් අපිට පුළුවන් පාන් කුඩු දවට ගන්න. ඉතින් පාන් කුඩු දවට ගන්න මම බිත්තර සාරු තමයි පාවිච්චි කරන්නේ. මෙතන මම බිත්තර දෙකක් අරගෙන තිනවා. ඉතින් බිත්තර ටික හොඳට විස් කර ගන්න ඕන. ඉතින් ඔයා බිත්තර සාරු වලට අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් පාන් පිටි බැට එක හදා ගන්න. පාන් කුඩු ටිකක් භාජනයකට දාලා ළඟින්ම තියාගන්න. මුලින්ම ඔයා බිත්තර රෝල් එකක් අරගෙන බිත්තර සාරු වලින් හොඳට පොඟව ගන්න. ඊට පස්සේ පාන් කුඩු දවට ගන්න. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම දෙපාරකටම පාන් කුඩු දවට ගන්නවා. ඉතින් දෙපාරකට පාන් කුඩු දවට ගන්න එකේ වාසි දෙකක් තියෙනවා. එකක් තමයි මේ බිත්තර රෝල් එක අපි ගොඩක් පොඩියට හදාගන්න නිසා දෙපාරක් පාන් කුඩු දවට ගත්තාම ලොකුවට බිත්තර රෝල් එක හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි කැඩෙන්නේ පුපුරන්නේ නැතිව හොඳ ක්‍රිස්පි ගතියට අපිට මේ බිත්තර රෝල් එක බෙද ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම දෙපාරකට පාන් කුඩු ටික දවට ගන්න. ඔක්කොම ටික මේ විදිහට ලෑස්ති කරගත්තට පස්සේ දැන් අපිට පුළුවන් බිත්තර රෝල්ස් ටික බෙද ගන්න. ඉතින් තාච්චියක් ලිපේ තියලා අවශ්‍ය තරමට තෙල් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ තමයි ඔයාලා රෝල්ස් ටික තෙලට එකතු කරගන්න ඕන. ඉතින් මෙතනදී වැදගත්ම දෙයක් තමයි ඔයාලා ලිපේ ගින්දර තියාගන්න විදිහ. ඉතින් මතක තියාගන්න ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගෙන රෝල්ස් ටික බෙද ගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම හොඳ ක්‍රිස්පි ගතියට ඔයාට බෙද ගන්න බැරිව යනවා ඉක්මනින්ම කර වෙන නිසා. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන නිවාඩු පාඩුව තමයි ඔයාලා රෝල්ස් ටික බෙද ගන්න ඕන. අනිත් දේ තමයි ඔයාලා මේ වගේ දේවල් බෙදගද්දී වටේ දවටලා තියෙන පාන් කුඩු ටික ගොඩක් කර වෙලා තද දුඹුරු පාට වගේ වෙනකම් බෙද ගන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට බෙද ගන්න. මේ පාටට බෙදගත්තාම තමයි ගොඩක්ම ලස්සන. ඔන්න ඉතින් ලේසිම ක්‍රමයකට බිත්තර රෝල්ස් ටිකක් බෙද ගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.